සුබ දවසක් දූල පුතාලා හැමෝටම. I think මේක මේ 10 ශ්‍රේණියේ දූල පුතාලා ගොඩක්ම වැදගත් වෙන හරිම වටින ගැටලුවක් දීපද ප්‍රකාශන පාඩමෙන්. ඉතින් මම මේක ඔයාලට මතක් කරන්න හදන්නේ මේ ගැටලු විසඳන විදිය. මොකද පන්තියේදී අපි සාකච්ඡා කරා. නමුත් ඔබට අමතක වෙන්න පුළුවන්. අමතක කරන්න හොඳ නැති විභාගයට ඉතාමත්ම වටින. ඒ කියන්නේ විභාගයට එන ගැටලුවක් මේ ගැටලුව. ඉතින් මෙවැනි ගැටලු වුණ තරම් විභාගයට ඇවිල්ලා තිනවා. ඉතින් මම මේක හදන්න පුරුදු වෙනවා. අපි ගානක් පොඩක් කියලා බලමු. උතා x ධන y සමානයි 8ද xy සමානයි 15ද වේ. අපිට කියනවා මේ x වර්ග ධන y වර්ගයේ අගයස් වර්ගය. x වර්ග ධන y වර්ගයේ අගයස් වර්ගය. ඉතින් අපි මෙතන දීපද ප්‍රකාශන වල වර්ගායිත කියන කොටස තමයි මෙතෙන්දී භාවිතා කරන්නේ. ඒ කියන්නේ ප්‍රොජෙක්ට් ගන්නවා අපි මේ ගාන හදන්න. ඉතින් අපි මෙහෙම කරමු. අපිට දීලා තියෙන පළවෙනිම දත්තෙම තියෙන්නේ x ධන y සමානයි 8යි. අපි මේ දත්තය භාවිතා කරමු. x ධන y සමානයි 8යි. ඉතින් අපි මේක කොහොමද හසුරවන්නේ? අර x වර්ග ධන y වර්ගයට පිළිතුරක් ලැබෙන විදිහට අපි කොහොමද මේක හසුරවන්නේ? අපිට පේනවා මෙතන අවසානයේ x වර්ග ධන y වර්ගය සඳහා තමයි අගය ඉල්ලන්නේ. එහෙනම් අපිට පැහැදිලිව පේනවා වර්ගපද නිර්මාණය විය යුතුයි. වර්ගපද නිර්මාණය කරගත යුතුයි නේ. වර්ගපද නිර්මාණය වෙන්නේ නැහැ ඩිබේට්. ඉතින් අපි කරගත යුතුයි. එහෙනම් මෙහෙම කරමු. අපිට දීපු මේ ප්‍රධාන දත්තය අපි දෙපැත්තම වර්ග කරගමු. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ භාගතා කරමු. අපි මේ පැත්ත වර්ග කරලා අර පැත්ත වර්ග කරන්න ඕනේ. ඒකෙන් අපිට වර්ගපද හදන්න පුළුවන්. එමුණ අපි මේක වර්ග කරාම 8 වර්ගය අපි දන්නවා පුතා මේ පැත්ත දකුණු පැත්තෙන් එන 64ක්. මේ පැත්ත ප්‍රසාරණය කරනවා දන්නවා මේක මනෝමය ප්‍රසාරණය කරන්න x ධන y ගේ වර්ගය කියන්නේ අපිට x ගේ වර්ගය නේද? මුල් පදයේ වර්ගයේ මුලට එනවා x වර්ග. අගට එන්නේ y වර්ග නේද? අපි කියන්නේ කොහොමද? මුල් පදයේ වර්ගයේ මුලට අග පදයේ වර්ගයේ අගට ඊට පස්සේ නැද පදේ හදන්නේ කොහොමද? පද දෙකේ ගුණිතයේ දෙගුණය. මේ දෙන්න ගුණ කරාම xy දෙගුණ කරාම අපි දන්නවා 2xy right. එමුනම් ලකුණ දානවා මෙතන දාන මේ පද දෙක අතර ලකුණ දාන නම් අපි දන්නවා මේ අතරවල් දෙකටම දාන්නේ ධන නම් ධනයි right. ඒකට සුළු කර. දැන් x වර්ගය දාන මේ බලන්න 2xy. අපි දැක්ක දෙවෙනි දත්තේ මේ දාන්නේ දෙවෙනි දත්තේ දීලා තියෙනවා xy කියන්නේ 15යි. මෙතන ඔය බලන්න xy ඒ මෙතන තියෙන එකක් xy එකක්. xy එකක් 15යි නම් පුතා xy දෙකක් 30යි නේද? xy එකක් 15ට xy දෙකක් 30යි. අන්න ඒක නම් ඒක ලියුව එතන 30. ආදේශ කරා. right. ධන y වර්ග සමාන 64. අපිට හරිය ලේසියෙන් දැන් උත්තරේ ගන්න පුළුවන්. 64 දකුණු පැත්තේ තියෙන්නේ. අපි මෙන්න මේ ධන 30. මේ ධන 30 අපි අර පැත්තට දාමු. ධන 30 පැත්තට ගියාම නේද 30. මේ පැත්තේ ඉතුරු වෙන පද ටික අපි පැහැදිලිව ලියගමු. x වර්ගය ඉතුරු වෙනවා. මේ ධන 30 අපේ එහා පැත්තට ගෙනිච්චා 30යි කියලා. ඊට අමතරව ඉතුරු වෙලා තියෙනවා ධන මේ y වර්ගයෙන් අපිට තා පැහැදිලිව පේන පුතා නිසා පිළිතුරකට යන්න පුළුවන්. x වර්ගය ධන y වර්ගය සමාන වෙනවා 64 30 කඩු කරලා. 64 30 කඩු කරාම අපිට ලැබෙන පිළිතුර 34යි. එහෙනම් මෙන්න අපි x වර්ග ධන y වර්ගයට නිවැරදි පිළිතුර සොයාගත්තා 34යි. ඉතින් අමතක වෙලා තිබ්බනම් ඔන්න පොඩි තල්ලුවක් දුන්නා මතක් කරගන්න ආපහු. ගොඩක් වටිනවා මේ ගාන. දීපද ප්‍රකාශන පාඩම නිරෝධනය කරනවා 10 ශ්‍රේණිය. එහෙනම් අපි තා ගානකින් හමු වෙනකන් ජය වේවා හැමෝටම. හොඳට බලන්න පුතාලා දෙපාර තුන් පාර බලලා ප්‍රැක්ටිස් කරන්න මතක තබා ගන්න ඕනේ.